Natural blues topaz නිල්පතියම් ගලක් ස්වභාවික ගලක් ට්‍රීට්මන්ට් කරපු නැති එකක්. The stone is a natural topaz, blue topaz, unheated, 28.18 carats, 20, almost 28 carat, light blue color. සුබ දවසක්. මම දැන් ඉන්නේ කොළඹ චැම්බර් ඔෆ් කොමර්ස් එකේ තමයි ඉන්නේ. මෙහි ජෙම් එක්සිබිෂන් එකක් යනවා සිංහ ඔක්ෂන් එකෙන් කරන. ඒ වගේම ජෙම් පොලකුයි එක්සිබිෂන් එකකුයි ඒ වගේම ජෙම් ඔක්ෂන් එකක් තියෙනවා. දැන් ඒක තමයි අපි කවර් කරන්නේ. Brown tourmaline, brown tourmaline. ඔයගලන්ට කමෙන්ට් කරන්න පුළුවන්. මම දැන් කමෙන්ට්ස් ටිකක් කියවන ගමන් තමයි ඉන්නේ. අපේ සුභාෂ් චාමර එයා කමෙන්ට් කරලා තියෙනවා කොළඹ කොහෙද මේ තියෙන්නේ? කොළඹ වල තියෙන්නේ නවම් මාවතේ ඇවිල්ලා චැම්බර් ඔෆ් කොමර්ස් එකට ආපුවාම හරි. තව මේක අද තමයි තියෙන්නේ 14 වෙනිදා අද 5 වෙනකන් තියෙනවා. ඔයගලන්ට 5 වෙනකන් ඇවිල්ලා පාර්ටිසිපේට් කරන්න පුළුවන්. ඔයගලන්ට කමෙන්ට් කරන්න පුළුවන් මේක මොන හරි ඔයගලන්ට තව පැහැදිලි ඕනේ නම් ඒ ටික මට මේ මම දැන් මෙහා පැත්තේ chat එකක් බලන ගමන් තමයි ඔයගලන්ට වීඩියෝ එකක් දෙන්න. तो कैसे रिपोर्ट ना हो सके पूर මේක මූන් ස්ටෝන් මේක දැන් 700ක් තියෙනවා. තව මේකට කරගෙන අන්තර්ජාතික පුරා වෙනින්ද ඒක ගන්න පුළුවන් කැමතිච්ච මූන් ස්ටෝන් ප්‍රාප්ත ලොකු ගන්න ඒක කරගෙන යනකොට ඇවිල්ලා විලක් දීලා ගන්න පුළුවන්. එතන වීඩියෝ කැමරා එක දිහාට ඇවිල්ලා විලක් දීලා ගන්න පුළුවන්. මම හිතන්නේ ඔබට ග්‍රාම සාන් කරගන්න පුළුවන්. අපි මෙවර ලංකාවේ ඉතාම හොඳම මැණික් පරීක්ෂණාගාරය මෙතනට ගෙනහලා තියෙනවා. මෙතන වෙනම කුටියක් තියෙනවා. එහි ඕනෑම කෙනෙකුට තමන්ගේ මැණික් ගල පරීක්ෂා කරලා සහතික ලබා ගත හැකියි. එතකොට මිලදී ගන්න කෙනාටත් විකුණන කෙනාටත් දෙන්නටම සාධාරණව නිවැරදි ගල විකුණා ගැනීම සඳහා අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මෙතන ඉතාම විශ්වාසන්තයි මේ දැන් මොහොතකට කලින් බිම වැටලා තිබිච්ච නිල් මැණික් ගලක් අහුලලා ගෙනෙක් ගෙනත් දුන්නා අයිතිකාරය අපුහම දෙන්න කියලා. අපිට පේන විශ්වාසය කියලා කියන්නේ ඉතාම වැදගත් දෙයක්. ඒක හදවතේ තියෙන ඕන දෙයක්. මැණික් වෙළඳාමට අවශ්‍ය ප්‍රධාන මේ ඕගලංගා තියෙන ස්ටෝන්ස් වලින් පොඩ්ඩක් ස්පෙෂල් ස්ටෝන් එකක් වගේ තියෙනවා නම් අපිට පෙන්වන්න පුළුවන් අපේ දැන් බලන් ඉන්න කට්ටියට. ස්ටෝන් නම් ඉතින් අපිට මේ කියන්න පුළුවන් මේ රූබි තියෙනවා මෙතන. රූබි රෆ් එක. ඒක මේ පොඩ්ඩක් මේක කිසිම ට්‍රීට්මන්ට් එකක් මොකුත් නැහැ. මේක නැචරල් ආපු පාටෙන්ම තියෙන්නේ මේ රූබි එක. ඒ ට්‍රීට්මන්ට් මොකුත්ම කරලා නැහැ. ආපු පාටෙන්ම තියෙන රූබි එක තමයි මේක. ඒක මේ ගරනකොට මේක මොසම්බික් වලින් හම්බෙච්ච රූබි. මේ පිටරට ගල් තියෙනවා නේද? ඔව් පිටරටින් ගොඩක් ගල් පිටරටින් එනවා ලංකාවට කොහොමද? මේක මේ රූබි කිව්වට පොඩ්ඩක් රෝස් කලර් වගේ තියෙනවා නේ හැබැයි. ඔව් දැන් මේක රූබි සාමාන්‍යයෙන් මම නම් අර රතු පාට වගේ තමයි මම. ඔව් මේක තියෙන අර මේක කලර්ස් තියෙනවා. පින්කිෂ් රෙඩ් එක තියෙනවා. පිජන් බ්ලඩ් රෙඩ්. පිජන් බ්ලඩ් කලර් තියෙනවා. මේක ඩීප් රෙඩ් එකක් මේක. ඔබ තමයිද මෙතෙන්ට ආපු මේකෙන් මොන හරි ඔෆර් එකක් මොන හරි ආවද ඔබට? ඔව් මම මෙතන ඩිස්කස් එකක් කරා මේ. රෑ සිංහලයි ඔබතුමා මේක ස්පීන් කියන එක. මේක ස්පීන්
මෙතන මේ මූස්ටර් මූස්ටර් එක amethyst නේ. සිට්‍රේන් මේක පොඩ්ඩක් කලර් එන්හාන්ස් කරන්න පුළුවන් නේද? ඩීප් කලර් එකක් තියෙනවා ලයිට් කලර් එකක් තියෙනවා කලර් එක අනුව මේක බල යනවා ඒක යනවා නේ. මේක මේ ඔරිජින් එක ලංකාවේද නැත්නම් මේක ඇමතිස්ට් එන්නේ රුවන්ඩාවෙන් සැම්බියා වගේ නේ? ඒ වගේ නේ. ඒ වගේ නේ. කැරට් 77ක් බරට තියෙනවා. රක් ස්ටෝන් එකම එහෙම පැන්ඩන් එකට එම හදන්නත් පුළුවන්. නැත්නම් අපිට මේක ඉරලා මේ පොඩි ගල් වලට කපලා ගන්නත් ඔනික්ස් තියෙනවා. මේක ඔනික්ස් එකක්. මේක ඇතුලේ මේ නැචරල් ඩොල්ෆින් රූපයක් ඇවිල්ලා තියෙනවා. බලන්න මේක මේ ගල ඉරුවම මේකේ මේ ඩොල්ෆින් කෙනෙක්ගේ රූපයක් තියෙනවා. ඒක පැන්ඩන් එකක් එහෙම හදන්න පුළුවන්. මේක ඉරලා නම් මේ කොහොම දාලා. මේක නැචරල් මේ සෝමාලියාවේ ස්ටෝන් එකක් මේක. මේ ඔබතුමා නම කොහොමද කිව්වේ? ඔය නම මොහමඩ් ඉර්ෂාඩ්. ඉර්ෂාද්. අපි ඉර්ෂාද් තුමාත් එක්ක තමයි මෙච්චරලා කතා කරගෙන හිටියේ. එතුමා ගාව තියෙන ස්ටෝන්ස් ටික තමයි පෙන්නගෙන හිටියේ. මේක මොකක්ද දන්නේ නැහැ. ඒක හෙසනයිට් ගානට් එක කඹුරු පිටියේ. ලංකාවේ කඹුරු පිටිය කියන ප්‍රදේශයෙන් හම්බෙන හෙසනයිට් ගානට්. තියෙනවා මේ ස්ටෝන්ස් ඕගලන්ට ඉන්ට්‍රස්ට් තියෙනවා නම් මෙතනම කන්ටැක්ට් කරලා ලබා ගන්න පුළුවන්. Thank you sir. Welcome. මේ වගේ තව මම එක වෙළඳ මහතෙක් එක්ක තමයි කතා කරේ. ඒ වගේ උඩ ඉන්නවා කොහොම හරි 50කට ලං වෙන්න කට්ටිය වගේ ඉන්නවා. අපි හැමෝම එකම කතා කරන්න පුළුවන් වේද කියලා